ඔබ දන්නවද? ලෝකයේ තියෙන සිහින අතරින් අතීතයේ සිටම ධන වාසනාව හා සෞභාග්‍ය පිළිබඳව ඉහළම ඉඟිපළ කරන ප්‍රබලම සිහිනය මොකක්ද කියලා. ඒ තමයි වී හෝ ගොයන් සම්බන්ධ සිහින. ඔබත් සිහිනෙන් රන්වන් පැහැති ගොයන් යායක් දැක්කද? නැත්තම් කවුරු හරි ඔබට වී මල්ලක් ගෙනත් දෙනව දැක්කද? පරිස්සම් වෙන්න. මොකද මේන් කියවෙන්නේ ඔබේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනස් කරන මහා ධන වාසනාවක් හෝ නැත්තම් ඔබ නොසිතනා කරදරයක පෙර නිමිත්තක්ද? අද අපි මේ වීඩියෝවෙන් වීහා ගොයන් සම්බන්ධ ඔබ අනිවාර්යෙන් දැනගත යුතු සිහින පලාපල 10ක් ගැන කතා කරනවා. විශේෂයෙන් මේ 10 වෙනි කරුණ ඔබේ ජීවිතයට ලැබෙන මහා වාසනාවක් ගැන රහසක් කියලා දෙනවා. එම නිසා මේ වීඩියෝ එක අවසාන වෙනකම් බලන්න. පළවෙනි සිහිනය තමයි සිහිනෙන් රන්වන් පැහැති ගොයන් යායක් දැකීම. මෙය ඊටා වාසනාවන්ත සිහිනයක්. ඔබේ ජීවිතයේ ඔබ කරන ව්‍යාපාර හෝ රැකියා කටයුතු වලින් ඊටා ඉක්මනින් විශාල ලාභයක් ලැබෙනවා. රන්වන් පැහැති ගොයන් දැකීමෙන් ශ්‍රී ලක්ෂ්මීයන්ගේ ඇල්ම බැල්ම ඔබට ලැබෙනවා. ඔබගේ ජීවිතයේ සතුට සෞභාග්‍ය උදා වෙන සුබ කාලයක්. එමෙන්න ඔබ මෙම රන්වන් ගොයම් සිහිනය දකින්නේ 15වක පෝයට ආසන්න දිනයක නම් ඔබේ වාසනාව දෙගුණ තෙගුණ වන බව පැවසෙනවා. එමෙන්න ඔබ දකින ගොයන් යායේ විශාලත්වය අනුව ඔබට ලැබෙන වාසනාවේ ප්‍රමාණය තීරණය වෙනවා. ඔබ දකින්නේ විශාල ගොයන් යායක් නම් ඔබට වැඩියෙන් වාසනාව හා සාර්ථකත්වය ලැබෙනවා. ඔබ රැකියාවක් කරන කෙනෙක් නම් ඔබට ප්‍රොමෝෂන් එකක් නැත්නම් පඩි වැඩිවීමක් ඔබට බලාපොරොත්තු වුණ අලුත් රැකියාවක් ලැබෙන්න තියෙන ඉඩකඩ ඉතා වැඩි. එමෙන්න මෙම සිහිනය දකින කෙනාට පවුලේ දියුණුව පවුලේ සතුට වැඩි දියුණු වෙනවා. ඔබ ව්‍යාපාරයක් කරන කෙනෙක් නම් ඔබට විශාල වශයෙන් ලාභ ලැබීම් ඇති වෙනවා. ඔබගේ ව්‍යාපාරේ බලන් ඉදි දියුණු වෙනවා. දෙවනි සිහිනය තමයි සිහිනයෙන් ඔබ ගොයන් කපනවා දැක්කොත් මෙය ඊටා සුබ සිහිනයක්. ඔබ දීර්ඝ කාලයක් මහන්සි වුණ දෙයක ප්‍රතිඵලය භුක්ති විඳීමට කාලය උදා වී ඇති බව මේන් කියවෙනවා. ඔබ ගොඩක් කලක් බලාපොරොත්තුවෙන් සිටි රැකියාවේ දියුණු වීම ඔබට ඉක්මනින් ලැබෙන බවට පවසන සුබ ආරංචියක්. එමෙන්න ඔබගේ ජීවිතයේ සාර්ථක වීම මෙමකින් පෙන්වුම් කරනවා. එමෙන්න ඔබ කැත්තකින් ගොයන් කපනවා දැක්කොත් එයින් කියවෙන්නේ ඔබේ උත්සාහය නිසා සමාජයේ ගරු බුහුමන් උසස් වීම ලැබෙනවා කියන එක. එමෙන්න ඔබගේ ජීවිතයේ හොඳ කාලය දැන් එළබෙන්න පටන් අරගෙන තියෙනවා කියන එකට පණුවිඩයක් තමයි මෙමගින් පෙන්වුම් කරන්නේ. තුන්වන සිහිනය තමයි නිවසට වීගෝණියක් ගෙන එනම සිහිනෙන් දුටුවොත්. මේන් අදහස් වන්නේ ඔබේ නිවසට වාසනාව සහ ධනය ගලාගෙන එනවා කියන එකට සුබ නිමිත්තක්. එමෙන්න ඔබ නොසිතූ අයුරින් මුදල් ලැබීමක් මේන් පෙන්වුම් කරනවා. ඒ කියන්නේ ලොතරැයි ජයග්‍රහණයක් හෝ ඔබ හිතන්නේ නැති ආදායම් මාර්ගයකින් ඔබට මුදල් ලබා එනවා. එමෙන්න ඔබගේ අත්ොමට සරු වෙනවා. කරන කියන ව්‍යාපාර දියුණු වෙනවා. රැකියාව දියුණු වෙනවා. මේ ඊටා සුබ සිහිනයක්. හතරවන සිහිනය ඔබ කුඹුරක වැඩ කරනවා දැක්කොත් සිහිනයෙන් මේන් අදහස් වන්නේ ඔබේ උත්සාහය නිසා සමාජයේ ගරු බුහුමන් සහ උසස් වීම ලැබෙන බවට ඉඟියක්. ඔබ සිහිනෙන් කුඹුරක වැඩ කරනවා දැක්කොත් ඔබට සමාජයෙන් ගරු බුහුමන් පැසසුම් ලැබෙනවා. එමෙන්න ඔබ රැකියාවේ උසස් වීමක් බලාපොරොත්තුවෙන් සිටියානම් ඔබට ඉක්මනින් මේ උසස් වීම ලැබෙනවා. ඔබගේ ජීවිතේ රැකියාවේ දියුණුව මගින් පෙන්වුම් කරනවා. පස්වන සිහිනය ඔබ සිහිනෙන් සහල් හෝදනවා දැක්කොත්
මෙමකින් අදහස් වන්නේ පවුලේ දියුණුව, පවුලේ සාමය, එමෙන්ම නිවසේ දියුණුව මෙමකින් පෙන්눔 කරනවා. සාමාන්‍යයෙන් මෙවැනි හීනයක් දැක්කට පස්සේ ඔබගේ පවුලේ අය අතර සමගිය වැඩි වෙනවා, පවුලේ සුබ කටයුතු ඇති වෙනවා, ඔබගේ පවුලේ ධනය ලැබීම වැඩි වෙනවා. මේ ඉතාමත් සුබ සිහිනයක්. 6 වන සිහිනය. සිහිනයෙන් වේලුණ හෝ මැරුණ ගොයන් දුටුවොත් මෙම සිහිනයෙන් දකින්නේ ඔබ පාළු වුණ වියලි වෙච්ච ගොයන් නම් එයින් කියවෙන්නේ ඉදිරියේදී යම් මුදල් හානියක් හෝ බලාපොරොත්තු කඩවීමක් ඇති වෙන්න පුළුවන්. මෙම නිසා මෙම සිහිනයක් දැක්කට පස්සේ ඔබ යම්කිසි ව්‍යාපාරයක් හෝ මුදල් ආයෝජනයක් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕන. ඔබ යම්කිසි ලොකු දෙයකට පටන් ගන්න අදහසක් හිතේ තියෙනවා නම් ඒව පොඩ්ඩක් නතර කරන්න ඕන. එම නිසා මෙවැනි සිහිනයක් දැක්කට පස්සේ ඔබ සැලකිලිමත් වෙන්න කියන පණිවිඩය තමයි අපි ඔබට ගෙන එන්නේ. 7 වන සිහිනය. ඔබ සිහිනයෙන් දැක්කොත් කුඹුර ජලය නොමැතිව තිබීම. මේන් අදහස් වන්නේ ඔබ කරන යම්කිසි කාර්යයකදී ඔබට බාධා ඇති වෙන්න පුළුවන් කියන අනතුරු වැඟවීම. උදාහරණයක් විදිහට ගත්තොත් ඔබගේ රැකියාවේ හෝ ව්‍යාපාරයේ යම්කිසි වැඩක බාධාවක් ඇති වෙන්න පුළුවන්. මේ ගැන සැලකිලිමත්ව වැඩ කරොත් ඔබට ඒ බාධාව ජය ගන්න පුළුවන් කියන පණිවිඩය තමයි මෙමගින් ගෙන එන්නේ. 8 වන සිහිනය. වී පොතු නැත්තම් 10 කියන්නේ ඒව සිහිනයෙන් දැක්කොත් එහි අර්ථය තමයි ඔබ යම්කිසි කටයුත්තක් කරනවා නම් එම වැඩ කටයුත්ත සාර්ථක නොවි නිකං අසාර්ථක වෙන බවට පෙන්눔 කරන සලකුණක් තමයි මේ. එම නිසා ඔබ අලුතෙන් වැඩක් ආරම්භ කරන්න යනවා නම් හෝ යම්කිසි දෙයකට අත ගහන්න යනවා නම් ඒ ගැන කරන්න කලින් දෙවරක් සිතා බලන්න කියන පණිවිඩය තමයි මගින් ගෙන එන්නේ. එම නිසා මෙවැනි සිහිනයක් දැක්කට පස්සේ ඔබ කල්පනාකාරී වැඩ කරන්න ඕන. 9 වන සිහිනය. සිහිනයෙන් වෙනත් අයෙක් ඔබගේ වීරගෙන යනව දුටුවොත් එහි අර්ථය තමයි ඔබගේ දියුණුවට යම් කෙනෙක්ගේ බාධාවක් ඇතිවිය හැකි බවට ඉඟියක්. ඒ කියන්නේ ඔබගේ දියුණුවට, ඔබගේ රැකියාවට නැත්නම් ව්‍යාපාරයට යම්කිසි කෙනෙක්ගේ ඊර්ෂ්‍යාවක් හෝ බාධාවක් ඇති වෙන්න කියන පණිවිඩය තමයි මෙමගින් ගෙන එන්නේ. මේ නිසා අවට සිටින පුද්ගලයන් ගැන අවධානයෙන් වැඩ කරන්න කියන පණිවිඩය තමයි ඔබට මෙමගින් ගෙන එන්නේ. 10 වන සිහිනය. මේ සිහිනය තමයි වැදගත්ම සිහිනය. ඔබ සිහිනයෙන් වී 20ක් හෝ වී 8ක් පිරී පවතින දැක්කොත් එයින් අදහස් කරන්නේ ඔබට ඉදිරියේදී ඉතා ධනවත් දේපලක් හෝ විශාල නිදානයක් ධන වාසනාවක් ඔබට හිමිවීමට නියමිත බවයි. මෙය ඉතාමත් දුර්ලභ සහ වාසනාවන්ත සිහිනයක්. සාමාන්‍යයෙන් මෙවැනි සිහින දුටුවට පස්සේ ඔබට ලොතරැයි වාසනා පරම්පරා දේපල ලැබීමට අවකාශය ඉතා වැඩි. මෙය ඉතාමත් සුබ සිහිනයක්. එමෙන්න අපි ඊළඟට බලමු මනෝවිද්‍යාත්මකව මෙවැනි හිණයක් දකින්නේ ඇයි කියලා. සාමාන්‍යයෙන් ගොයන් කපනවා හෝ අස්වැන්න දකින සිහිනයක් දකින්නේ ඔබේ ජීවිතයේ යම් ඉලක්කයක් වෙනුවෙන් විශාල උත්සාහයක් දරන විට මෙවැනි හීන පේන්න පුළුවන්. නැත්නම් ඔබගේ ජීවිතයේ අලුත් ව්‍යාපෘතියක් හෝ අලුත් පරිච්ඡේදයකට සූදානම් වන විට මෙවැනි හීන දකින්න පුළුවන්. හොඳයි අපි දැන් කියන්නම් මෙවැනි සිහිනයක් තුටු විට ඔබ කරන්න ඕන දේ. ඔබ දකින්නේ සුබ සිහිනයක් නම් ඒ කියන්නේ ගොයන් කැපීම රන්වන් කුඹුරක් වගේ සිහිනයක් නම් ඔබ ඒ කියන්නේ දැක්කට පස්සේ අන් අයට කියන්න එපා. ඒ රහසිගතව තබා ගන්න. එවිට ප්‍රතිඵල වැඩි ඉක්මනින් ඉටු වෙනවා. එමෙන්න ඔබ අදහන ආගමක් අනුව වත්පිළිවෙත් කරන් යන්න. එවිට ඔබගේ වාසනාව ඉක්මනින් ඔබට ලැබෙන්න පුළුවන්. එමෙන්න අසුබ හීනයක් දැක්කනම් ඔබ කරන්න ඕන ඉදිරි සති කිහිපය සැලසුම් සාගතව වැඩ කරන්න, ඔබගේ වියදම් පාලනය කරන්න.
එවිට ඔබට ප්‍රශ්න ගැටලු ගොඩක් අඩු කරගන්න පුළුවන්. හොඳයි. ඉතින් ඔබත් මෙවැනි සිහිනයක් දැකලා තියෙනවද? ඒ ගැන අනවශ්‍ය විදිහට බිය නොවි ඔබගේ උත්සාහය තවදුරටත් වැඩි කරගන්න. එමෙන්න ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න, ඔබ දැකලා තියෙන සිහින පහලින් කමෙන්ට් කරන්න. අපිට පුළුවන් අයුරින් අපේ සිහිනවලට අර්ථය කියලා දෙන්නම්. මෙම වීඩියෝ එක වැදගත් කියලා හිතෙනවා නම් ලයික් කරලා අපේ channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ලබන සතියේ තවත් අලුත් සිහින පලාපල වීඩියෝ එකකින් හමු වෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.